සම්මා සම්බුද්ධෝ හැත මෑත ගෞදුර දහස් ගෙවා සීත කුණුසුම සැප දුක පසෙක තබා ඊවර ජනවාරි මාසයේ මේ චෛත්‍යරාජ මහන්සියගේ සුදු පිළියම් කිරීම අපේ මේ දරුවන් බාර අරගෙන කළා. ඒ වගේම මතක් වුණා මේ පොහොයට විදුලි ආලෝකමත් පූජාවක් සිදු කරන්න ඕනේ කියලා. ඉතින් මේ තමයි ඒකට අවස්ථාව. මධ්‍යම රාත්‍රිය පසු වෙන වෙලාව වෙන විට තව දවසක් උදා වෙන මොහොතේ විශේෂයෙන් දෙවියන් වන්දනා කරන මොහොතක මේ පහන් ආලෝක පූජාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා සෑරජාණන් වහන්සේට පූජා කළා. ඔබ හැමදෙනා යන ගමනක් ජීවනක් තිබෙනවා. කිසිදු අනාගතයක් තියෙනවා. සසරේ ආපු ගමනක් තිබෙනවා. ඒව තේරුම් අරගෙන අවබෝධ කරගෙන තියෙනවා. අපි ආයුත්තේ කොහොම මේ සදා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගත්තු අපේ දරුවන් තමන්ගේ ශ්‍රමයේ ශක්තිය ඔය ශරීරයේ තියෙන මහා ශක්තිය යොදවලා බොහෝ පිරිසක් සහයෝගය ලබා දීලා කොළඹ සිට මේ විදුලි වාහන උස්සගෙන ඇවිල්ලා ඔබේ මහන්සියෙන් ඊයේ සිට සවිකල්ලා අද මේ මොහොතේ අවසන් කරලා මහත් සතුටටපත් වෙනවා. මේ සතුටින් අවස්ථාවේ තමයි අපේ තව එක් මේ මහා සංඝරත්න සුණක් අපිට මේ සදායිත. ඒ නිසා අපි හැම කෙනෙක්ම වන්දනා කළා. දෙවියන්ටත් ඔබටත් සතුටින් පිළිත් දේශනාවක් සිද්ධ කළා. ඔබට පින් අනුමෝදන් කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඇත්තටම මේ වෙන විට රැඳී ඉන්නේ ඓතිහාසික විහාරස්ථානයක් තුල. මම හිතන්නේ පසුපසින් තියෙන බෝඩ් එකෙන් ඔබට ඒක පේනවා ඇති. අපි මේ ලංකාවේ ඉන්න පිට රටවල ඉන්න සුවාසක බෞද්ධ ජනතාවට ආරාධනා කරනවා එන්න මේ තිස්ස විහාරෙට එන්න. ඕගොල්ලෝ උතුරු පළාතේ සංචාරයක් එනවනම් අනිවාර්යයෙන්ම වඳින්නම ඕනේ තැනක් තමයි තිස්ස විහාරය. ඉතින් මේ පණිවිඩය පුළුවන් තරම් දැනුවත් කරන්න කියන කාරණාව අපි ඉල්ලා සිටිනවා. බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්න සුවාසක බෞද්ධ ජනතාවට ඔබ ලංකාවට ආවොත් පිට රටක ඉන්න ඔබ ලංකාවට ආවොත් අනිවාර්යෙන් ඔබ එන්නම ඕනේ තැනක් තමයි මේ තිස්ස විහාරය. ඒත් එක්කම ඔබ අනුරාධපුරේ යාපනයේ වන්දනාව යනවා නම් ඔබ එන්නම ඕනේ තැනක් තමයි මේ තිස්ස විහාරය කියන කාරණාව නැවත නැවත මතක් කරන්න ඕනේ. හැකිතාක් මේ පණිවිඩය ඔබ දන්න හැමෝත් එක්කම ෂෙයා කරන්න. හැමෝටම කියන්න ජීවිතේ එකවරක් ඔබ වන්දනා කරන්න ඕනේ තැනක් තමයි මේ තිස්ස විහාරය. ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබ සැමට එන්න මේ තිස්ස විහාරයට ඇවිල්ලා වන්දනාමාන කරගන්න. දන්න හැමෝටමත් කියන්න පුළුවන් තරම් දන්න කට්ටියට කියන තිස්ස විහාරයට ඇවිල්ලා මේක වඳින්න ඕනේ තැනක්. මේකට ලොකු ඉතිහාසයක් තියෙන තැනක්. ඒත් එක්කම මේක පූජනීය වන්දනීය පූජා භූමියක්. සියලු දෙනාට ආරාධනා කරනවා එන්න කියලා මේ තිස්ස විහාරය වැඳ පුදා ගන්න.